අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ Facebook එකෙන් අපිට අලුතෙන්ම දීපු ෆීචර් එකක් ගැන. හරිද? මේ ෆීචර් එක අලුතෙන්ම දුන්නා කිව්වට මේ ෆීචර් එක ඇත්තටම අප්‍රේල් වල වගේ තමයි රිලීස් වුනේ. හැබැයි ඒගොල්ලෝ අලුතෙන් ෆීචර් එකක් රිලීස් කරාම ඒක අපේ හැම ඇඩ් account එකකටම එකපාර රිලීස් කරන්නේ නැහැ. හරිද? ඒක තමයි රැන්ඩම්ලි කීපයකට මුලින්ම රිලීස් කරලා බලනවා. ඊට පස්සේ තමයි ෆුල් රිලීස් එක රෝල් අවුට් කරන්නේ. හරිද? මම මේ වීඩියෝ එක දැන් කරන්න හේතුව මේක දැන් වෙනකොට හැම කෙනෙක්ගේම ඇඩ් account එකේ දැක ගන්න පුළුවන් ෆීචර් එකක්. ඒක නිසා. හරිද? එතකොට ඒක ගැන කතා කරන්න කලින් මම චුට්ටක් කියන්නම් මේ ඔය මම දැන් YouTube එකේ කමෙන්ට්ස් වලට හැමෝටම රිප්ලයි කරනවානේ. හරිද? එතකොට මට තේරිච්ච දේ ඒ ප්‍රශ්න වලට මේක අද කරන වීඩියෝ එක ගොඩාක් රිලේට්. හරිද? එතකොට මට තේරිච්ච දේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න දෙකක් තමයි මම මේ කියන්න යන්නේ අයිඩෙන්ටිෆයි කරගත්තු. මේක රිපීට් කියන්නේ රිපීට් නෑ හැමෝගෙම ගොඩක් අය මේක කියනවා මට. හරිද? මෙන්න මේ ප්‍රශ්න තියෙන කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ කැම්පේන් එකට සල්ලි ගෙදන් කරනවා නමුත් බලාපොරොත්තු වෙන රිසල්ට් එක ඒගොල්ලන්ට නැහැ. හරිද? අංක 1. දෙවෙනි එක කැම්පේන් එකට සමහර කට්ටිය කියන්නේ කලින් ඩොලර් 5ක් උදාහරණයක් අරගෙන ඩොලර් 5ක් විතර වියදම් කරලා තියනවලු. එතකොට රිසල්ට් එක හොඳට තිබ්බලු. ඒ රිසල්ට් එක වැඩි කරගන්න ඕන නිසා බජට් එක ඉන්ක්‍රීස් කරාලු ඩොලර් 10කට වගේ. දැන් අර කලින් තරම්වත් රිසල්ට් එක එන්නේ නැලු. හරිද? ඔන්න ඔය කියන ප්‍රශ්න දෙක තමයි ගොඩක් අයට තියෙන. ඉතින් මේ ප්‍රශ්න දෙකේ එන්ඩ් පොයින්ට් එක මොකක්ද? අපි කතා කරලා බලුවොත් එන්ඩ් පොයින්ට් එක තමයි ඇත්තටම අපි සල්ලි වියදම් කරනවා අපිට වියදම් කරන සල්ලි වලට ගැලපෙන විදියට හොඳ රිසල්ට් එකක් එන්නේ නැහැ. ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ නේ. එතකොට මම මේ අද කියලා දෙන්න යන ෆීචර් එකෙන් ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්නේ යම් තාක් දුරකට විසඳ ගන්න. මොකද මේක අලුතෙන්ම Facebook එක දීපු මෙතඩ් එකක් නිසා. හරිද? එතකොට මම මේකෙදි මුලින්ම මේ මෙතඩ් එකට යන්න කලින් මම මෙතන මුලින්ම සේල් කැම්පේන් කියන එක සිලෙක්ට් කරගෙන ඒක through අපි මුලින්ම කැම්පේන් එක ඒ තන ස්ටෙප් එක දක්වා අපි එතනට යමු. හරිද? ඊට කලින් මේක කියන්න කලින් කියන්න ඕනේ. ඇයි මම ගොඩක් අය අහනවා ඇයි හැමෝම මම බයින් ටයිප් එක විදිහට ඇක්ෂන් කියන එක යූස් කරන්නේ කියලා. රිසර්වේෂන් කියලා එකක් තියෙනවා. ඒක යූස් කරලා පුළුවන්. ඔව් ඒක පුළුවන්. හරිද? මම ඒක යූස් කරනවා. හරිද? දැන් නමුත් මගේ වීඩියෝස් වල එකකවත් මම මේ රිසර්වේෂන් කියන ඔප්ෂන් එක යූස් කරන්නේ නැහැ. හරිද? මම චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ බයින් ටයිප්ස් දෙකක් තියෙනවා. එකක් ඇක්ෂන් කියන එක අපි ඩිෆෝල්ට් හැමෝම යූස් කරන ඇක්ෂන් කියන එක. අනිත් එක රිසර්වේෂන් කියන ඔප්ෂන් එක. හරිද? ඇක්ෂන් ටයිප් එක අපි හැමෝම දන්නවා. රිසර්වේෂන් එක කියලා කියන්නේ සරලවම කියනවා. හරිද? මේක තේරුම් ගන්න පුළුවන් විදිහට කියනවා නම් අපි මේක ලේසියෙන්ම කිව්වා අපි රිසර්වේෂන් කියන ඔප්ෂන් එක දැම්මොත් මොකක්ද වෙන්නේ? අපි සරලව Facebook එකෙන් ඇඩ් ස්පේස් එකක් අපි බයි කරනවා වගේ දෙයක් තමයි මේ රිසර්වේෂන් කියන ඔප්ෂන් එක බයින් ටයිප් එක අපි සිලෙක්ට් කරාම වෙන්නේ. හරිද? මම ඒක නිසා දැන් ඔක ආයි තව දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ මොකක්ද කියලා. ඔක සාමාන්‍ය අපේ ලොකු බේස් එක ගැන සාමාන්‍යයෙන් ස්පෙන්ඩින් පවර් එක සාමාන්‍යයෙන් monthly 2k 3k වගේ තියෙන ක්ලයන්ට් ලාගේ අන්න ඒ වගේ ඒවට අපි යනවා. හරිද? එතකොට දැන් ලංකාවේ ගොඩක් මගේ වීඩියෝස් බලන ස්ටාර්ට්අප් තියෙන කට්ටියනේ. ඉතින් ඒක නිසා ඒ වගේ අයට ඒ ඔප්ෂන් එක කියලා දෙලා වැඩක් නැහැ. සහ ඒක පටන් ගන්නත් මිනිමම් amount එකක් තියෙනවා. හරිද? ඒක නිසා. ඉතින් ඒක නිසා තමයි මම ওই බයින් ටයිප් එක වැඩි විස්තර කරන්න යන්නේ නැත්තේ කාටවත්. මොකද මගේ මේ වීඩියෝස් බලන්නේ නැහැනේ මේ ලොකු සාමාන්‍යයෙන් දවසකට ඩොලර් මාසකට ඩොලර් 1000ක් 2000ක් 3000 5000ක් වගේ වියදම් කරන්න පුළුවන් අය. හරිද? ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් එක්ක හයර් කරනවා. හරිද? එතකොට අපි ඔය කරලා තියෙන කම්පැනිස් වල අපි මේ වගේ බජට් හැන්ඩල් කරද්දී අපි ඇත්තටම ඇක්ෂන් එකට අමතරව රිසර්වේෂන් එක යූස් කරනවා. හරිද? ඒක නිසා ඒක ගොල්ලන්ට දැනට අවශ්‍ය නැහැ ස්මෝල් බිස්නස් කරන සහ මීඩියම් ස්කේල් එකේ තියෙන බිස්නස් කරන කට්ටියට අර වගේ බජට් එකකට යන්න පුළුවන් දවසට. ඔය දැන් මගේ කන්සල්ටේෂන්ස් කරද්දී ගොඩක් අයට මම ඒ කියන්නේ මට එච්චර තාම බජට් හම්බෙන වියදම් කරන අය ලංකාවේ කවුරුත් හම්බෙලා නැහැ. හරිද? මොකද එච්චර ලොකු කම්පැනිස් වල එච්චර සාමාන්‍ය වියදම් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට කලාතුරකින් තමයි එහෙම වියදම් කරන්නේ. ඒතකොට ඒ වගේ ක්ලයන්ට් කෙනෙක් හම්බෙච්ච දවසට මම කන්සල්ටේෂන් එකේදී එයාට දෙන ස්ට්‍රැටජි එකේදී කියනවා මේක යූස් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් කොමන් ගත්තොත් මම මේක ෆ්‍රීනේ දෙන්නේ හැමෝටම. එතකොට ඒකෙදි මම ඔයගලන්ට හැමෝම ගැන හිතලා පරිදි දෙයක් කරන්නේ. එතකොට තමයි මම මේක ඇක්ෂන් කියන බයින් ටයිප් එක සිලෙක්ට් කරන්නේ. හරි අමතර දෙයක් කිව්වේ මම හිතනවා මම මේ කියන හැම දෙයකකින්ම ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්නවා ඇති කියලා. හරිද? ඉතින් අපි බලමු මේ අපේ මේ අලුතෙන් දීලා තියෙන ඔප්ෂන් එක මොකද්ද මේ ඒක කොහොමද අපි මේ ඒක කොතනින්ද අපි බලාගන්නේ ඊළඟට ඒක මොකද්ද වෙන්නේ ඒක සෙටප් කරගන්නේ කොහොමද මේ ඔක්කොම බලගමු කොහොමද වැඩේ යන්නේ කියලා. මම මුලින්ම ඒ ඔක්කොම යන්න කලින් මම මෙතන මොකද්ද කරන්නේ මේ කැම්පේන් එකක් සෙටප් කරගන්නවා. ඉතින් මම හැමදාම වගේ සේල්ස් කියන කැම්පේන් ඔබ්ජෙක්ටිව් එක තමයි සිලෙක්ට් කරගන්නේ. හරිද? ඊට පස්සේ මුලින්ම කැම්පේන් නේම් එකක් ඒගොල්ලෝ අහනවා. කැම්පේන් නේම් එකට මම මෙතන දෙනවා දැනට add1 කියලා. සිම්පල්. මෙන්න මේකත් අලුතෙන් ඔෆ් ෆීචර් එකක්. හරිද? මම දැන් මේ වීඩියෝ එකේ එක කියලා කියන්න යන්නේ නැත්නම් මේක දැනට වැඩක් නැහැ.
මේ මොකද දැන් වීඩියෝ එක දික් වෙනවා හරිද ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා ගොඩක් දිග වීඩියෝස් කරන්න එපා කියලා ඉතින් ඒක නිසා වීඩියෝ එකක් ෂෝට් කරගන්න මම මේක ස්කිප් කරනවා මේක යූස් කරන්න පුළුවන් අවුලක් නෑ මේක අලුතෙන් ආපු ෆීචර් එකක් හරි මෙතන කැම්පේන් ඩීටේල්ස් වල පෙන්නනවා අර අපි කලින් සිලෙක්ට් කරපු බයින් ටයිප් එකයි then කැම්පේන් ඔබ්ජෙක්ටිව් එකයි හරිද ඊළඟට මෙතන අපිට කැටලොග් ඇඩ්ස් රන් කරන්න පුළුවන් ඒකට අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න ඕනේ අපි බිස්නස් මැනේජර් එක through ගිහලා ඒකට මම වෙනම වීඩියෝ එකක් දෙන්නම් ඉස්සරහට ඒක ගැන ගොඩක් අය අහලා තිබ්බේ නෑ කැටලොග් ඇඩ්ස් සම්බන්ධයෙන් ඒක නිසා තමයි මම මේකත් වැඩි මේක ගැන වීඩියෝ එකක් නොකරේ බලමු ඉස්සරහට කවුරු හරි ඇහුවොත් ඒක කරන් වීඩියෝ එකක් එකට දෙන්නම් ඊළඟට බජට් එක තව සමහර අය තියෙනවා මම මෙතන එක ඇඩ් සෙට් එකක් යූස් කරන ඇඩ් සෙට් කීප එකක් යූස් කරන බැරිද කියලා පුළුවන් යූස් කරන්න පුළුවන් ඇඩ් සෙට් ඕන තරම් යූස් කරන්න පුළුවන් ඇඩ් සෙට්ස් ඇතුළේ වාට ඕන තරම් ඇඩ් ක්‍රියේටිවිටි යූස් කරන්නත් පුළුවන් ගැටලුවක් නෑ හරිද මේ ඒක ඉතින් බිස්නස් එකෙන් බිස්නස් එකට නැත්නම් සමහර කන්සල්ටේෂන්ස් වලදී මම ඒගොල්ලන්ට කියලා දෙනවා ඔයා ඇඩ් ක්‍රියේටිවිටි දෙකකට යන්න ඔයා ඇඩ් සෙට්ස් තුනකට යන්න අන්න ඒ වගේ කියනවා මොකද එතකොට මම යාගේක දකින්නවනේ දැකලා තමයි මම යාට ඇඩ්වයිස් එක දෙන්නේ නමුත් මෙතන YouTube එකේදී කොමන් හැමෝටම කියද්දි නෝමල් මේ මෙතෙන්ද කියන්නේ ඉෂුව එකක් වෙන්නේ නැහැ අර එහෙම යූස් කරොත් වඩා හොඳයි මෙහෙම යූස් කරා කියලාට පාඩුවක් වෙන්නේ නැහැ හරි මම මේ කියලා දෙන්නේ ඒවෙන් බිස්නස් සක්සස් කරගත්තු අය ඉන්නවා ෆ්‍රී මෙතඩ්ස් වලින් විතරක් මම YouTube එකේ දාලා තියෙන ඒවෙන් විතරක් සක්සස් වෙච්ච අය ගොඩාක් ඉන්නවා කමෙන්ට්ස් බලන්න ඔයගලන්ට තේරෙයි ඉතින් මේ ඔයගලන්ට මෙතන මම කැම්පේන් බජට් එක මෙතන වෙනදා වගේ ලයිෆ් ටයිම් බජට් එක දාගන්නවා මෙතන බජට් එක $100ක් වගේ දාගමු ඊට පස්සේ මෙතන AB ටෙස්ට් කියලා එකක් තියෙනවා ඒක මම දැන් ඉග්නෝර් කරනවා audio segment reporting එකත් ඉග්නෝර් කරනවා ඊළඟට ස්පෙෂල් ඇඩ් කැටගරි කියලා එකක් තියෙනවා ඒක ඔයා මෙන්න මේ සර්විසස් වල එකක සර්විස් එක ඔෆර් කරන කෙනෙක් නම් ඔයා මේකේ ටික් එක දාගන්න ඕනේ මොකක්ද කියලා එහෙම නැත්තම් මෙතන ටික් කරන්න ඕනේ නැහැ ඔයාලට normally මේක ඉග්නෝර් කරලා next stage එකට යන්න පුළුවන් හරි හරි මෙතන ආයි කැමති නම් ඔයාලට ඇඩ්සෙට් එක name එකක් දාගන්න පුළුවන් ඇඩ්සෙට් කීපයක් යූස් කරනවා අනිවාර්යෙන් මෙතන separate name එකක් දාගන්න ඔයාලට separately identify කරලා separately identify කරගන්න පුළුවන් වෙන නිසා හරි ඊළඟට මෙතන මොකක්ද මෙන්න මේ ෆීචර් එකක් අලුතෙන් දීලා තියෙනවා customer life cycle strategy කියන එක මට මේක ගැන තමයි අද ඔයගලන්ට කියන්න ඕනේ උනේ හරි මොකද මේ මම මේක මම කියන මගේ ඇඩ් account එකට අප්‍රේල් මුල වගේම මේක ආවා නමුත් මම මේක වීඩියෝ එකක් නොකරේ හැමෝටම ලංකාවේ ආවට පස්සේ මම මේක වීඩියෝ එකක් කරාවට පස්සේ ඒක එතන ගොඩක් අයට යූස් කරන්න පුළුවන් හරි එතකොට නැත්තම් අර අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන කට්ටියට ඒක අසාධාරණ කරන සමහරකට ඒගොල්ලන්ගේ ඒ ෆීචර් එක අවිල්ල නැති වෙන්න පුළුවන් ඒක නිසා දැන් මේක හැමෝගෙම තියෙන ඒක නිසා තමයි මම මේක වීඩියෝ එක කරන්නේ හරි එතකොට මේ customer life cycle strategy මේකේ මේගොල්ලෝ කියනවා prioritize your conversations from people that create most value for your business හරි ඒකෙදී අපිට options දෙකක් දීලා තියෙනවා get conversions from all audience කියන එකයි acquire new customers කියන එකයි මොකක්ද මේ අපි චුට්ටක් කතා කරලා බලමු මොනවාද මේ ඇවිල්ලා තියෙන අලුතෙන් ඇවිල්ලා තියෙන facility එක මේක මොනවාද වෙන්නේ කියලා හරි මේ ඔක්කොම පැත්තක දාලා මම මුලින්ම කියන්නම් මේක සරලවම ගත්තොත් Facebook එක අපිට option එකක් දීලා තියෙනවා එක option එකක් තමයි Facebook එක කියනවා ඔයාගේ කලින් ඉන්න audience ටික target කරලා ඒගොල්ලන්ට ads ටික හදලා දෙන්න පුළුවන් එතකොට ඔයාලට යන cost per result එක නැත්නම් cost per message අන්න ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. හරි. ඒ විදිහට ඔයාලට යන්න පුළුවන් කියලා එකක් කියනවා. අනිත් දේ තමයි Facebook එක කියනවා ඔයාලට business එක සාමාන්‍යයෙන් ඔයාලට reach කරගන්න ඕන නම් අලුත් customers ලා අර හැමදාම ඉන්න customers ලා නැතුව අලුතෙන් customers ලටම reach කරගන්න ඕනේ නම් ඒකට option එකක් දීලා තියෙනවා. ඔය දෙක තමයි මේ කියන්නේ customer life cycle strategy එක ඇතුළේ වෙන්නේ. අපි බලමු කියලා පොඩ්ඩක්. මුලින්ම තියෙනවා get conversions from all audience කියලා. ඒ කියන්නේ choose this if you want conversions with a low cost per result. අර මම කිව්වේ කලින් cost එක අඩුවෙන් ඔයාලට result එක ගන්න ඕන නම් මේ option එක use කරන්න පුළුවන්. Just you can include or exclude custom audience in audience settings for this ads or your advertising settings. So මේකෙදී අර එයා කියන අපේ අර audience section එකේදී අපිට කැමති නම් අපේ include කරන්න පුළුවන් අපේ custom audience නැත්නම් exclude කරන්න පුළුවන් custom audience. හරිද? ඔක කලින් තිබ්බ එකම තමයි. හරිද? එතකොට දැන් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා සරලවම කියනවා නම් අපි මේ option එක select කරොත් දැන් ඔයාලට අනිවාර්යෙන් මෙතනින් ඉස්සරහට යනවා නම් මේ option දෙකෙන් ඔයාලට එකක් select කරන්න වෙනවා. හරිද? by default select කළා තියෙන්නේ මෙන්න මේ කියන option එක. හරිද? ඒතර මේක select කරලා තිබ්බොත් මොකද වෙන්නේ? ඔයාගේ සරලවම කියනවා නම් Facebook එක කියනවා ඔයාගේ cost per result එක අඩු වෙනවා කියලා. හරිද?
එතකොට ඒක සාමාන්‍ය හොඳ දෙයක්. හරිද? නමුත් අපි බලන්න ඕනි ඒක හොඳ වෙන්නේ කොහොමද කියලා නේ. කොහොමද ඒක අඩු කරන්න කියලා අපි දන්නේ නැහැ. අපි ඒක බලන්න ඕනි කොහොමද ඒක අඩු වෙන්නේ කියලා. මම මේක ඔයගලන්ට advantage disadvantage මේ ඔක්කොම one by one කියනවා. ඊළඟට කියනවා මෙතන acquire new customers කියලා. එතකොට මේක කියනවා choose this if conversation from people who never made a purchase generate more value from for your business or this may increase your cost per result කියන එක. ඒ කියන්නේ ඔයාට මේක use කරොත් acquire new customers කියන එක use කරොත් ඔයාගේ cost per result එක වැඩි වෙන්න පුළුවන්ලු. හැබැයි ඔයාට මෙතනදී reach කරලා දෙන්නේ අලුත් audience එකක්ලු. හරිද? එතකොට ඔයාට මේ ඔප්ෂන් දෙකෙන් ඔයාට මොකක්ද යූස් කරන්න පුළුවන් කියලා මම ඔයාලට විස්තරات එක්ක අපි බලමු disadvantage advantage මොනවාද කියලා මේ දෙකේ වෙනම. හරිද? හරි. දැන් මේ පළවෙනි එක ගත්තොත් අපිට පළවෙනි advantage එක තමයි මේගොල්ලෝම කියන දේ. මොකද්ද? අපේ cost per result එක. ඒක අඩුයි. ඒක හොඳ දෙයක්. හරිද? ඒක තමයි අපිට තියෙන පළවෙනිම advantage එක. අපි මේක select කරමු. හරිද? ඊළඟට අපිට මේකෙදි expect කරන්න පුළුවන් better ROAS එකක්. ඒ කියන්නේ ROAS කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක කියන්නේ return of ad spending කියන එක. හරිද? ඒක හොඳයි. හරිද? ඊළඟට ගත්තොත් අපිට මේකෙදි දැන් අපි මොකක් use කරත් Facebook එක අපි use කරන audience එක නැත්තම් ඊළඟට මේ ඔක්කොම එයා මේක analyze කරන්න එපයි. හරිද? ඒ කියන්නේ මේක ලර්න් කරන්න ඕන සරලවම කියනවා. මේ ඔප්ෂන් එක යූස් කරොත් Facebook එක ඔයාගේ audience ඉක්මනට ලර්න් ඔයාගේ pattern එක ඉක්මනට ලර්න් කරගන්න. ඔයාගේ මොන වගේ customers ලා දින්නේ මොන වගේ customers ලාද මේක reach වෙන්න ඕනන්නේ ඒක. එතකොට මේ get conversions from all audience කෙනෙක් යූස් කරොත් ඔයාට ඉක්මනට Facebook එක identify කරගන්න ඔයාගේ learning price එක මේ audience එකට relate. හරිද? ඊළඟට සරලව ගත්තොත් මේක තමයි ස්කේල් කරන්න පුළුවන් මේ ටයිප් එක සිලෙක්ට් කරගත්තොත්. හරිද? ඔන්න ඔය කියන පොයින්ට් එක තමයි තියෙන්නේ. ඊළඟට අපි මෙතන acquire new customers කියන එක ගමුකෝ. ඒක ගත්තොත් මාත් අපිට තියෙන benefits. ඒක ගත්තොත් අපිට මේ මූලික වශයෙන්ම තියෙන benefit එක තමයි අපිට අලුත්ම customers ලා ටිකක් හොයාගන්න පුළුවන් මේකෙදි. හරිද? උඩ එකේදී ගොඩක් වෙලාවට disadvantage ගත්තොත් ගොඩක් වෙලාවට රීච් වෙනවා ඔයාගේ පරණ කස්ටමර්ස් ලටම. අලුත් කස්ටමර්ස් ලා රීච් වෙන probability එක ගොඩක් අඩුයි. හැබැයි මේකෙදි වචනෙම තියෙන අක්වා new customers කියලා. කියන්නේ මේකෙදි කෙලින්ම Facebook එක ඔයාලට try කරන්නෙම අලුත් කස්ටමර්ස් ලාම අරගෙන දෙන්න ඔයාගේ business එකට. හරිද? අන්න ඒක තමයි මෙතන අපිට තියෙන main point එක. හරිද? ඊළඟට මේක යූස් කරොත් ඔයාගේ බිස්නස් එක grow කරගන්න පුළුවන් expand කරගන්න පුළුවන්. ඒක කොහොමද? ඔයා කලින් මෙන්න මේ ඔප්ෂන් එක නම් යූස් කරේ ඔයාගේ audience එක limited. හැබැයි ඔයා මෙතන acquire new customers කියන ඔප්ෂන් එක යූස් කරොත් මොකද වෙන්නේ? ඔයාට Facebook එකෙන් ඒ කියන්නේ අරන් දෙන්නෙම අලුත් customers ලා. ඒතකොට ඒ අලුත් customer කෙනෙක් කියන්නේ ඔයාගේ බිස්නස් එක තව expand වෙනවා නේ. ඔයාගේ බිස්නස් එක grow වෙනවා. ඉතින් මේ ඔප්ෂන් එක යූස් කරොත් ඔයාගේ බිස්නස් එකත් වක්‍රාකාරව grow වෙනවා. ඊළඟට මේ ඔප්ෂන් එක through අර long term හොඳ profit එකක් අර ගන්න පුළුවන්. මොකද දවසින් දවස අලුත් customers ලා එකතු වෙන්නේ පරණ අය නෙමෙයි. එතකොට පරණ අයගේ sales ටික කොහොමත් එනවා නම් ඒ ටිකේ continuously එනවා. මෙතන අලුත් customers ලා add වෙනවා. එතකොට ඔයාලට මෙතන වක්‍රාකාරව ඔයාලට long term profit එක වැඩි වෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය ටික තමයි. ඊළඟට මේක කියන්න ඕනේ මොකද්ද? disadvantage මෙන්න මේ ඔප්ෂන් එකේද. acquire new customers කියන එකේ. මේකේ කියන්න තියෙන ඊළඟ main disadvantage එක තමයි cost per result එක ගොඩක් වැඩි. ඒක වැඩි වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලොම කියනවා මේ this may increase your cost per result කියන එක. නමුත් ඔයාලට අලුත් audience එකක් නම් ඕනේ, අලුත් customer base එකක් නම් ඕනේ. මේ option එක more suitable. හරිද? හැබැයි ඒගොල්ලෝ කියනවා cost per result ටික වැඩි වෙන්න පුළුවන් කියලා. හරිද? ඊළඟ disadvantage එක තමයි මේකේදී අර කලින් මං කිව්වා learning pace එක ඉක්මනට මෙයා fast learning කරනවා කියලා. නමුත් මේකේදී learning pace එක ගොඩක් slow. මොකද මෙයා මෙතනදී අලුත් customers ලා තමයි ඔයාලට හොයලා දෙන්න try කරන්නේ. එතකොට ඒකට යන learning pace එක එයාට ඇත්තම ඒක learn කරන්න මේක ගොඩක් slow. ඒක නිසා ඒකේ පොඩි delay එකක් තියෙනවා. pace එක read කරද්දී Facebook algorithm වලට. හරිද? ඊට පස්සේ මුලින්ම ඔයාගේ return of ad spending එක ROAS එක ටිකක් affect වෙන්න පුළුවන් මේක දාගත්තොත්. හරි?
හැබැයි මේ දෙක ගත්තොත් සරලවම කියනවා මෙන්න මේ පළවෙනි ඔප්ෂන් එක අපි යූස් කරොත් short term perfect second option එක යූස් කරොත් long term perfect දෙකේම pros and cons දෙකම තියෙනවා හරි එතකොට මම දැන් මේක කරන්නේ මේ අලුත් මේක ඔප්ෂන් එක ගැන ටියුටෝරියල් එකක් නේ. එතකොට මම මේක get conversion from all audience කියලා දාලා normal විදිහට මට ad එක setup කරගෙන යන්න පුළුවන්. ගැටලුවක් නෑ. හැබැයි මම මෙතන කියලා දෙන්න යන්නේ කොහොමද අපි acquire new customer කියන්නේ new customers ලා base කරගෙන අපේ business එක grow කරගන්න කියලා. එතකොට මම මේක second option එක select කරනවා. හරිද? මම කියනවා වැඩිද දන්නේ මම try කරන්න පුළුවන් තරම් ඔයගලන්ට මේක explain කරන්න මේක කොහොමද කරන්නේ කියලා. හරිද? ඉතින් සමහරකට මේක කියනවා වැඩියන්න පුළුවන්. නමුත් මම try කරනවා මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම මේක පොඩි හරි දෙයක් තේරෙනවා ඇති කියලා. ඒකයි මම මේක ගොඩාක් බේසික් මට්ටමෙන්ම මම මේක ඔයගලන්ට කියලා දෙන්න try කරන්නේ. හරි නැත්නම් මේ කියනවා වැඩි නේ මම ආස ඉතින් අර මේ මගේ වීඩියෝ එකක් දැකලා ඉගෙන ගන්නකොට ඉතින් මටත් ඒක සතුටක් ඇතිවෙනවා. හරි. එතකොට මේක සිලෙක්ට් කරපු ගමන් මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් යටින් විසිබල් වෙනවා exclude audiences කියලා. අපි අනිවාර්යෙන් මේක edit කරලා ඒකට අදාළ ඔප්ෂන්ස් ටික අපි enable කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෙතනින් එහාට යන්න දෙන්නේ නැහැ. මෙන්න මේ error එකක් එනවා. හරි. එතකොට අපි බලමු මේක කොහොමද මේවා කරගන්නේ කියලා. මෙතනදී අපිට තියෙන්නේ දැන් අපි මෙතනද සරලවම කිව්වා මෙතන අපි අලුත් කස්ටමර්ස්ලා ටික කරන්නේ මේක රීච් කරන්න. එතකොට අපි කස්ටම් ඔඩියන්ස් එකක් හදලා ඒ ඔඩියන්ස් එක මෙතනට assign කරගන්න ඕනේ. හරිද? ඒ කස්ටම් ඔඩියන්ස් එකකින් ඉන්නේ ඔයාගේ කලින් කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්. හරිද? ඒතකොට අපි ඒගොල්ලන්ව මෙතනට ඇඩ් කරගන්න එක තමයි කරන්නේ. කරලා ඊට පස්සේ මේක රන් කරන්න යන්න. එතකොට කෙලින්ම ඔයාලට Facebook එක අලුත් ඔඩියන්ස් එකකට තමයි ඔඩියන්ස් එක නෙවෙයි අලුත් කස්ටමර්ස්ලාට තමයි ඔයාගේ ඇඩ් එක රීච් කරන්නේ. තේරුණාද? එතකොට මම චුට්ටක් මේ මොකක්ද මේ කස්ටම් ඕඩියන්ස් කියන්නේ කියලා චුට්ටක් කියලා ඉන්නවා. මම මේක ගැන මෙතන ආයේ මෙතන කස්ටම් ඕඩියන්ස් එක මම හදන්න යන්නේ ටයිම් එක ස්පෙන්ඩ් වෙනවා සහ මම ඒක කරලා තියෙනවා ඔල්රෙඩි. කලින් වීඩියෝස් බලලා ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට එහෙම කට්ටියට ඒක බලලා කස්ටම් ඕඩියන්ස් එක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ඕන නම් තව මගෙන් ඉගෙන ගන්න ඔයගලන්ට පුළුවන් 1-to-1 කන්සල්ටේෂන් එකකට ජොයින් වෙන්න. එතකොට මම ඒකෙදි තව ඕන නම් ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. හරිද? මම මගේ කන්සල්ටේෂන් එක ප්‍රොමෝට් කරනවා නෙවෙයි හරිද? නමුත් මට සමහර අය කියනවා අනේ මට මේක ලොග් වෙලා හදලා දෙන්න බැරිද කොහොමද? අන්න ඒ වගේ දේවල්. එතකොට මට ඉතින් කන්සල්ටේෂන් එක තමයි ඔෆර් කරන්න වෙන්නේ. මොකද මට ෆ්‍රී කරන්න බෑ. මම දැන් YouTube එකකට ගොඩක් වීඩියෝස් ෆ්‍රී නේ අප්ලෝඩ් කරන්නේ. දැන් ඔයගලන්ට මේ වෙලාව පේනවා ඉතින් මම දැන් මේක කරද්දි වෙලාව 4:25 පාන්දර. මම ඉන්නේ නිව්සීලන්තේ. හරිද? ඒත් මම තාම නිදාගෙනත් නැහැ. එහෙම තියෙද්දි තමයි මම මේ මගේ channel එක වෙනුවෙන් දෙයක් කරන්න මට මේ YouTube එකේ ලොකු රෙවෙනියු එකක් හම්බෙන්නේ නැහැ. හරිද? මම මේ ඇත්තටම මේක මගේ හොබි එක. හොබි එක නිසා තමයි මම මේක අලුත් දේවල් මම දැනගන්න ඒවා කට්ටියට හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට උපරිම බේසික් මට්ටමෙන් එක්ස්ප්ලেইন කරලා මේ දේවල් කියන්නේ. ඉතින් අර එතනින් එහාට ඔයාලට දෙයක් දැනගන්න ඕන නම් කන්සල්ටේෂන් එකක් මම ඔෆර් කරනවා. ඒකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක ගැන විස්තර දැනගන්න ඕන නම් මම සජිත්ගේ නම්බර් එක දාලා තිනවා. එයා තමයි අපේ මාකටිං ඔය සයිට් එකේ මැනේජර්. එයාව කන්ටැක්ට් කරගෙන මේ විස්තර ටික බලා ගන්න පුළුවන්. හරිද? දැනගන්න පුළුවන්. එතකොට අපි බලමු මම දැන් මෙතන කතා කරේ කස්ටම් ඕඩියන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා චුට්ටක් පැහැදිලි කරලා ඉන්න කලින් වීඩියෝස් වල තියෙන ටියුටෝරියල් එක කොහොමද කරන්නේ කියලා. කස්ටම් ඕඩියන්ස් එකක් කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් කස්ටම් ඕඩියන්ස් එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ data දීලා අපිට ඕඩියන්ස් එකක් හදා ගන්න පුළුවන් කියන එක තමයි මේ කස්ටම් ඕඩියන්ස් කියලා කියන්නේ. කස්ටම් ඕඩියන්ස් ගත්තම අපිට මේ කස්ටම් ඕඩියන්ස් වල කස්ටම් ඕඩියන්ස් එක කස්ටමර් ලිස්ට් එකක් වෙන්න පුළුවන්. ලිස්ට් එකක් කියන්නේ ඊමේල් ඇඩ්‍රස් නැත්නම් ෆෝන් නම්බර්ස් අන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට වෙබ්සයිට් පර්චස් වෙන්න පුළුවන්. ඒක අපිට පික්සල් එකකට කනෙක්ට් කරගෙන ඒ ටික හදා ගන්න පුළුවන්. හරි කස්ටම් ඕඩියන්ස් එක. ඊළඟට ඔයාගේ Instagram එකේ engagement උත් අපිට ගන්න පුළුවන් කස්ටම් ඕඩියන්ස් එකක් විදිහට. ඊළඟට Facebook එකේ engagement ගන්නත් පුළුවන් අපිට කස්ටම් ඕඩියන්ස් එකක් විදිහට. ඊළඟට ඔයාගේ වෙබ්සයිට් එකට visitors ලා එනවා නම් ඒකත් අපිට කස්ටම් ඕඩියන්ස් එකක් විදිහට ගන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට කස්ටම් ඕඩියන්ස් එකක් විදිහට ගන්න. ඊළඟට app එකක් තියෙනවා නම් app එකේ data අන්න ඒ වගේ කස්ටම් ඕඩියන්ස් කියන්නේ අපිට ලොකු පරාසයක් තියෙනවා අපිට කස්ටම් ඕඩියන්ස් ගැන කතා කරනවා නම්. හරිද? එතකොට මෙතනදී මම කලින් හදාගත්තු කස්ටම් ඕඩියන්ස් එකක් තියෙනවා. එතකොට මම මෙතන ඒ ඕඩියන්ස් එක මෙතනදී සිලෙක්ට් කරලා ඒක අසයින් කරගන්නවා. මෙන්න මේක. හරි. මම මේක දැන් හැදුවේ. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා. මොකද මම මේ මගේ වෙන ඇඩ් account එකක් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේක ඇඩ් කැම්පේන් මොකද මම රන් කරලා නැහැ. මොකද මට අලුතෙන්ම මේ ෆීචර්ස් ටික ඔයගොල්ලන්ටත් පෙන්නන්න ඕනේ නිසා. හරි. හරි. මම දැන් එතන මේක දාගත්තා. එතකොට මොකද වෙන්නේ? මම මෙතන කස්ටම් ඕඩියන්ස් එක සිලෙක්ට් කරගත්තු ගමන් අපි අපේ කස්ටම් ලයිෆ් සයිකල් ස්ට්‍රැටජි එක අපි දාලා තියෙන acquire new customers කියන එක. හරිද? එතකොට මේකෙදී අපිට වෙන්නේ කෙලින්ම අපේ ඇඩ් එක රන් කරාම අපේ ඔඩියන්ස් එක
රිලේටඩ් අලුත් කස්ටමර්ස්ලා අපිට හොයලා දෙන එක තමයි කරන්නේ. සරල උදාහරණයක් ගන්න. ඔයා හිතනවා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් කරන්න කියලා. හරි. ඔයාගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක ඇතුලේ ලක්ෂ 10ක පිරිසක් ඉන්න ඔඩියන්ස් එකේ. හරිද? එතකොට මෙච්චර කල් ඔයාගේ ඇඩ් එක රීච් කරේ අපි හිතමුකෝ ලක්ෂයකට විතරයි කියලා. ඔය ලක්ෂ තමයි රිපීට් වෙවි හැමතිස්සෙම ඇඩ් එක දකින්නෙත් කියලා හිතමුකෝ. එක්සාම්පල් එකක් කියන්නේ. හරිද? එතකොට මෙතනදි වෙන්නේ අර ලක්ෂ පැත්තකින් තියලා ඉතුරු ලක්ෂ 9 ටාගට් කරන එක තමයි මෙතන මේ කස්ටමර් ලයිෆ් සයිකල් ස්ට්‍රැටජි එකේ acquire new customers කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් වෙන්නේ අර ලක්ෂ 9 ටාගට් කරන එක අර ලක්ෂ පැත්තකින් තියලා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ඔයාගේ බිස්නස් එක grow වෙනවා, බිස්නස් එක expand වෙනවා නේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට වැඩේ කරගන්න පුළුවන් අලුත් කස්ටමර්ස් ටිකක රීච් කරන්න පුළුවන් මේ කස්ටමර් ලයිෆ් සයිකල් ස්ට්‍රැටජි එකේ acquire new customers කියන ඔප්ෂන් එක through ගියොත් ඔන්න ඕක කරන්න මෙන්න මේ විදියට. හරි අපි ඔන්න කස්ටමර් audience එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඉතින් සරලයි අනිත් දේවල් ටික මම මෙතන WhatsApp එකට හරි Messenger එකට හරි තමයි අපි කිව්ව කන්වර්සේෂන් හරි ගන්න කියලා. ඒක message destinations දාගෙන මේවා ටික මෙහෙම දාගෙන ඔය ටික ඔක්කොම ප්ලේස් අර ඉතින් මම මේ ප්ලේස්මන්ට්ස් එඩිට් කර දින එඩිට් කර මේ මොකුත් කරන්න යන්නේ ටයිම් එක දික් වෙන නිසා. මොකද මම කලින් වීඩියෝස් එකේ ඔක්කොම කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන add creativity එක set up කරගෙන මෙතන කැම්පේන් එක පබ්ලිෂ් කරගන්න තියෙන. ඉතින් ලොකු දෙයක් නෑ. ඊට පස්සේ මෙතන මම දැන් අපි ගමු මෙන්න මේක. හරි. මේක දාලා මම මෙතන කැම්පේන් එක පබ්ලිෂ් කරන්න හදනවා. දැන් මේ වගේ එරර් එකක් આવුත් චුට්ටක් තප්පර 30ක් විතර ඉන්න. මේ එරර් එක යනවද බලන්න. දැක්කද නිකම්ම ගියා. සමහර අය කලබල වෙනවා මේ එරර් එකක් ආපු ගමන්. මොකද මෙතන ඔයාලට පේනවා මේක හැමතිස්සෙම ප්‍රොසෙස් වෙනවා. හරි මේක ප්‍රොසෙස් වෙලා ඉවර වෙනකන් ඉන්නේ. ඊට පස්සේ එරර් එක අයින් වෙනවා නිකම්. තේරුණාද? ඉතින් ඒ වගේ ටික ඔක්කොම කරලා මෙතන පබ්ලිෂ් එක දෙන්න විතරයි තියෙන්නේ. ওই විදිහට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට මොනවා හරි ඔයගලන්ට මම තාම මේ වීඩියෝ එක දෙක කරන නිසා වෙන මොකුත් කියන්නේ නැහැ. ඊළඟට මොනවා හරි ඔයගලන්ට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට ගිය සතිවල කමෙන්ට් හොඳ කමෙන්ට් ටිකක් ආවිල්ලා තිබ්බා. මම ඒ ටික නෝට් ඩවුන් කරලා ඉන්නේ. ඒ ටික ඉස්සරහට මම වීඩියෝ ටියුටෝරියල්ස් අරගෙන එනවා. එතකොට මොනවාද ඔයගලන්ට කමෙන්ට්ස් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒතර මම ඒවට රිප්ලයි කරනවා. ඊළඟට මොනවා හරි කන්සල්ටේෂන් ගැන දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් සචිත්ව කන්ටැක්ට් කරගන්න. මොකද අර මම මෙහි ඉන්න නිසා මම මගේ නම්බර් එකක්වත් දීලා නැහැ. මොකද මේ ටයිම් ඩිෆරන්ස් එක ගොඩක් වෙනස්. හරිද? ඒක නිසා. එතකොට මේ යා තමයි ඔක්කොම හැන්ඩල් කරලා මේව කරන්නේ. එතකොට කන්සල්ටේෂන් එක තියෙන මාත් එක්ක ඒකදී 1 to 1 මම තමයි ඉන්නේ. නමුත් අර හැන්ඩල් කරන පාර්ට් එක කරන්නේ සචිත්. එතකොට ඔය විදිහට ඔයාලට කැම්පේන් එක රන් කරගන්න පුළුවන්. මේක තමයි අලුතෙන්ම අපිට දීලා තියෙන ෆීචර්ස් වලින් එක ෆීචර් එකක්. නැතුව මේ ඔක්කොම ෆීචර්ස් මේ මම මෙතන කතා කරේ. මේක මට වැදගත් කියලා හිතුණා ගොඩක් අයට. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ try කරලා බලන්න කැම්පේන් රන් කරද්දී ඉතින් ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි අලුත් දවසක හම්බෙමු.